දැන් මෙහෙම එකක් කරද්දි මෙන්න ළමයිගේ ඔළුව ඇතුලේ වැඩ කරන්න ඕන අර සිතුවිලි සෙට් එක. මේක හිතෙන්න ඕන විදිය මේක. ඒ කියන්නේ පරිවර්තන වල එක්තරා සීමාවක් දක්වා ක්‍රමයක් කියලා දෙන්න පුළුවන්. මේවා හිතන්නේ මෙහෙමයි කියලා කියත හැකියි. හැබැයි හොඳම මට්ටමේ පරිවර්තන එහෙම ක්‍රමයකටම නෙවෙයි වෙන්නේ. ඒවා අර ඒක අත්දැකීම් මත. දැන් ඕන දෙයක් දැන් ඕගොල්ලන්ට වැඩිපුරම පුළුවන් දේ හිතන්නකො. මොකරි විවිධ දේවල් අතරින් ඕගොල්ලන්ට වැඩිපුරම පුළුවන් දේවල් ඇතිනේ. එකෙකුට ඒක සින්දු කියන එකක් වෙන්න පුළුවන්. තව එකෙකුට ඒක නටනවා වෙන්න පුළුවන්. තව එකෙකුට චිත්‍ර අඳිනවා. තව එකෙකුට දුවනවා. තව එකෙකුට මොකක් කර ගේම් ගහනවා. හරි. ඕන එකක් කාඩ් සෙල්ලම් ඕමි ගහන්නේ. කාඩ් සෙල්ලමක් වෙන්න. ඔය ඕන එකක යම් තැනක් දක්වා ක්‍රමවේදයකට කරත හැකි. හැබැයි එක තැනකින් එහාට ඒක ආර්ට් එකක් වෙනවනේ. කියන්නේ දැන් ඕන එකක් මං කියන්නේ චිත්‍ර අඳිනවා කියන්නේ මම පොඩ්ඩක් බෑ මම පේන්නේ නැහැ මම දැකලා තියෙන්නේ මට බෑ චුට්ටක්වත්. නමුත් ඒකේ වුණත් මුලදී එක්තරා තැනක් වෙනකන් චිත්‍ර අඳිනකොට ඒක ආකෘතිගතයි. මෙහෙමයි කියලා එහෙම තියෙනවා මොඩල් එකක්. හැබැයි එක තැනකින් එහාට ඒක අර මාස්ටර්පීස් හැදෙන්නේ තියෙන ක්‍රමයක් අනුව නෙමෙයි නිකන් ස්වභාවිකව ඒ මිනිස්සයාගේ එක්ස්පීරියන්ස් අනුව හදාගන්න එකන්නේ. සින්දු කියන එකත් එහෙමනේ මුලදී තියෙනවා යම් එකම විදිහකට යනවා කියලා එකක්. හැබැයි එක තැනකින් එහාට අමුතු ඒවා එද්දී ඒක එක්ස්පීරියන්ස් එක. මොකද ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරනවා. මුල්ම කාලේ ඇඟිලි තියෙන්න ඕනේ මෙහෙම අරකයි මේකයි එක කැටයන්. අර හොඳටම පුළුවන් යම් වෙන විකාර විදි වලට ගන්න සමහරක් යොන් ඉන්නවා. හරි. ඒ ප්ලේ කරනකොට මුල් කාලේ විතරනේ ඔක්කොම නීති ටික. පස්සේ යද්දී ඒක වාගේ දෙයක් වෙලා ඒක ස්වභාවිකව යම් නිකන් ඕගොල්ලන්ගේ මොකද්ද එකක් ඒකට එකතු වෙලා ඒක අත්දැකීම් මත දුවන එකක් වෙනවනේ. කාඩ් ගහන එක මම ඕක ඕගොල්ලන්ට කල්නුත් තරම් ඇත ඔය උදාහරණේ. ඇත්තටම ඉගෙන ගන්න එක පුළුවන් වෙන්නේ බොහොම සමරූපීව කාඩ් සෙල්ලමක් පුළුවන් වෙන විදිහට. ඕමි හරි මොකක් හරි කිසිම කාඩ් සෙල්ලමක් පුළුවන් නැති උන් ඇති. නමුත් ගොඩක් ළමයින්ට මොකක් හරි කාඩ් සෙල්ලමක් ජන්තම් හරි පුළුවන්. සමහර දැන් හොඳට කාඩ් සෙල්ලම පුළුවන් මොකක් කර තියෙනවනම් මම මේ කියන එක හොඳටම තේරෙයි. කොහොමද ඔය සෙල්ලම පුළුවන් උනේ? ඉපදෙද්දි උඹලා කාඩ් පැක් එකක් අරගෙන ඕමියක් ගහමුද එහෙම ආවේ නෑනේ. හරිද? කොහොමද ඒක උනේ? මොකෝ හරි ටිකක් කාඩ් ගහ හිටියා. උන්ට කාඩ් සෙල්ලම කරගන්න එකෙක් මදි වුණා. ඔයාගෙන් ඇහුවා මේ මෙහෙම කරමුද කියලා. ඔයා කිව්වා මම ගහලා නෑ මං දන්නේ නෑ කියලා. හරි අපි කියලා දෙන්නම් කියලා ඔයාව ගත්තා. පළවෙනි අත උන් තමයි සෙල්ලම් කරන එක. ඔයාගේ අතේ තියෙන බොරුවට මොනවද මන්ද වගේක් කිව්වා. මොන මගුලක්වත් තේරෙන්නේ නෑ. හරිද? එහෙමනේ ඔය කාඩ් සෙල්ලම් විස්තර කරන්න බෑනේ තව හිකුට. හින්න කම්ප්ලෙක්ස් ඒවා. හරිද? ඒ කියන්නේ උඹලා මේ කෙමිස්ට්‍රි අමාරුයි කියනවා බම්බුව. හරිද? මම පන්ති දාලා ඕමි උගන්වනවා කියන්නකෝ. ඒක ඊට වඩා තේරෙන්නේ නෑ. අද පාඩම ඕමි. හරිද? එහෙම අරගෙන මෙහෙමයි කාඩ් කුට්ට මේව වර්ග 4ක් තියෙනවා. මේමයි තුරුම්පු මේමයි. අර එහෙම කිය ඊට පස්සේ ඔය කරා එක සංකීර්ණ කන්සෙප්ට් හාෆ් කෝට් කියයි ෆුල් කෝට් කියයි එක යන්නේ. ඔය ලෙවල් වලට යනකොට මේ ඕවා පොතක පතක නෝට් ලියලා කියලා දෙන්න හිතන්නවත් බෑ. ඒව මේ කෙමිස්ට්‍රි ගන්න එක ඊට වඩා මාර ලේසි. උඹලා හිතන් ඉන්නේ උඹලට මේ කෙමිස්ට්‍රි අමාරු හින්දා කියලා නෑ. මේක අර සබ්ජෙක්ට් එකක් විදිහට නිකන් අර අමුතු විදිහකට ඉගෙන ගන්න හින්දායි මේක මැරි. මේක නැචරලි ගියා නම් මීට වඩා ගොඩක් අමාරුම උඹලට පුළුවන් ඊට කලින්. නිකන් ඕමි කොහොමද කියන්නකෝ ඕමි කියලා සිලබස් එකක් හදලා උගන්වන්නේ. ඒක මාර අමාරුයි. ඒක මිනිස්සෙකුට එහෙම තේරුම් කරවන්න බෑ. හැබැයි ඒක මිනිස්සු ඉගෙන ගන්නේ කොහොමද? ඕමි ගහලා ඉතින් මුලින්ම සෙල්ලම කරනවා. අරුන් කියනවා කියන මොන මගුලක්වත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ටික උන්ම අපිට කියලා එක කරවනවා. දැන් මොනවද උඹට තියෙන්නේ? මේ සමහරකට විරුද්ධ පිළේ එවුන්. හැබැයි දැන් සෙල්ලම කරගන්න එපයි. ඒ ඕනකමට කියලා දෙනවා. ඊට මොකක් හරි ගොන් කොලයක් ගහම ඕවා දාන්න එපා. ඕක ගනින් මෙහෙම තමයි. මේ සමහරකට අනිත් කණ්ඩායම මේක. හරි මුලින් මේක පුරුදු කරගන්න. ඔහොම ගිහින් ටිකට කියද්දි රටාව අහු වෙනවා. එතකොට ඕගලන්ට කරන්න ඕන මූලික බේසික් දේවල් ටික තේරෙනවා. එතනින් එහාට කවුරුත් ඔයාලට කියලා දෙන්නේ නැහැ. ඔයා ඒක කරනවා. දකින්න අනිත් උන් අමුතු පොඩි ස්ට්‍රැටජික් දේවල් උපක්‍රමශීලී දේවල් කරනවා නෝට් කරනවා. ඊට පස්සේ ඔයත් ඒවා එකක් දෙකක් කරලා බලනවා. ටික කාලයක් ඔය සෙල්ලම කරන් යද්දී ඔයා සෙල්ලම් කරන්නේ මේ වංශේ මොනවද තුරුම්පු මොනවද හිතේ නෙමෙයි. ඔයා සෙල්ලම් කරන්නේ දැන් මම මේක දැම්මොත් මූ මේක දායි මූ මේක දැම්මොත් අරු මේක දායි එහෙම කරන්න උට දෙන්න හොඳ නැහැ. ඒ හින්දා මම මේක දානවා. අර ඒ වගේ වෙන අනාගතයක් දැකලා තමයි අන්තිම කාලෙට ඇද්දි සෙල්ලම් කරන්නේ. ඒව වෙන්නේ නීතිය තුලින් නෙමෙයි. ඒව වෙන්නේ ප්‍රැක්ටිස් එකෙන්. ඒව වෙන්නේ එක්ස්පීරියන්ස් එකෙන්. ඕන ගේම් එකක් එහෙමයි. පුළුවන් වෙන මිනිස්සුන්ට පුළුවන් වෙන ඕන දෙයක් එහෙමයි. ස්පෝර්ට් එකක් එහෙමයි. ෆුට්බෝල් ගහනකොට ඊළඟට බෝලේ පාස් කරන්න ඕනේ කාටද කියන එක මුලදී මොකුත් නැහැ. පේන එකාට දානවා. ඒක පසු කාලේ ඉන්නව තමයි හරියට මොකද්ද මේ වෙලාවෙ කළ යුතු හොඳම දේ කියන ඒ එක්ස්පීරියන්ස් පාර්ට් එක එන්නේ. ගේම් එකේ නීති දැනගත්තර ඒක කරන්න බෑ. එක්ස්පීරියන්ස් වන පරිවර්තනත් එහෙමයි. එක තැනක් වෙනකන් නීතියට ක්‍රමයකට කරත හැකි. එක තැනකින් එහා අමුතු තැන්වලදී එහෙම ක්‍රමයකට කරන්න බෑ. හැබැයි ඒ ලෙවල් වලට එන බහුතරේ ක්‍රමයකට කරන්න පුළුවන් ඒවා.
සමහර තැන්වලදී බැරි ඒවා වෙනවා. එතකොට අත්දැකීම් තීරණාත්මක වෙනවා. ඉතින් අපි දෙකම හදාගන්න ඕන. හරි.